ඉසිදාසි කියලා රහත් භික්ෂුණියක් හිටියා. මේ භික්ෂුණිය රහත් වෙන්න පෙර නගරේ හිටියේ බොහොම ධනවත්ම සිටුවරයට එකම දුවයි හිටියේ ලස්සන දුවක්. බොහෝ ධනයක් තියෙනවා. දැන් ධනවත් මේ සිටුවරයා දුව තරුණ වයසට සුදුසු වයසට එනකොට නගරේ ඉන්න තවත් ධනවත් සිටුවරයෙක්ගේ පුතේකට විවාහ කරලා දුන්නා. එතකොට දැන් විවාහ කෙරුවා. දැන් දෙන්න බොහොම ආදරෙන් ටික දවසක් ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙනකොට කිසිම හේතුවක් නැහැ. සාමියා දවසක් කියව මට නම් මෙයා එක්ක ඉන්න බෑ කියලා. දැන් අම්මලා එක්ක ඇවිල්ලා කියනවා මට මෙයා එක්ක ජීවත් වෙන්න බෑ. ගෙනාපු දිහාටම ගිහින් දෙන්න කියලා. ඊට පස්සේ දෙමව්පියෝ කිව්වා ඒ පුතේ කොච්චර හොඳ කෙනෙක්ද? මොනතරම් ගුණ යහපත්ද? මොකක්ද මේ දුවගේ තියෙන වැරැද්ද? වැරැද්දක් නෑ කියන්නේ. ඔන්න හේතුව. කිසිම වරදක් නෑ. හැබැයි මට මෙයා එක්ක ඉන්න බෑ කියලා. මට මෙයා පේන්න බෑ කියලා. ගෙනාපු දිහාටම ගිහින් දෙන්නේ කියලා. කිසිම චෝදනාවක් නෑ, කිසිම වැරැද්දක් නෑ. පුදුම ගෞරවයෙන් ස්වාමි භක්තියෙන් සලකනවා. හැබැයි ස්වාමියට ජීවත් වෙන්න හිතෙන්නේ නෑ ඒකට. ගෙනහල්ලා ගෙදරට බාර දීලා ගියා. දැන් පළවෙනි විවාහය අසාර්ථකයි. ඊට පස්සේ තාත්තා කල්පනා කරා අනේ අපිට මෙච්චර ධනයක් තියෙනවා මේ දරුවගේ ජීවිතේ විනාශ වෙනව නේද? අපි නැති වුණාට පස්සේ මේ ළමයාට යන ඉරණම මොකද්ද? කල්පනා කරලා දැන් ඉතින් අර වගේ පළවෙනි විවාහෙත් අසාර්ථකයි. ඊට පස්සේ ඒ තරම් ධනයක් නැති සාමාන්‍ය පවුලක තරුණයෙකුට විවාහ කරලා දුන්නා. සල්ලි තියෙන නිසා දෙවනි විවාහය කරලා දුන්නා. ඒ ස්වාමියා ටික දවසයි ගෙදරට ගෙනහලා දාලා ගියා. කිසිම හේතුවක් නැහැ. ඉතින් ඇහුව මොකද්ද මේ අපේ දුවගේ තියෙන වැරද්ද? කිසි වැරද්දක් නැහැ. මට මෙයා එක්ක ඉන්න බෑ කියලා. ඔන්න හේතුව. දෙවනි විවාහෙත් අසාර්ථකයි. දැන් ඉසිදාසි ඇඬු කඳුලේ මොකද්ද මගේ කරුමේ කිය දැන් දුක් විඳ ඉන්නවා. පාර දිහා බලාගෙන අඬ ඉන්නවා. දවසක් තාත්තා පාර දිහා බලාගෙන ඉන්නකොට දැක්කා හොඳ හැඩි දැඩි තරුණී පාරේ හිඟමන යනවා තැටියක් අරගෙන. ඊට පස්සේ ගිහිල්ලා පැත්තකට අන්න කල්පනා කරා දැන් කමක් නැහැ මොකෙක් හරි කමක් නැහැ අපිට සල්ලි තියෙනවනේ. දුවට කවුරු හරි ඉන්න එපා කියලා අර තරුණයාව පැත්තකට අඬ ගහගෙන ගිහිල්ලා ඒව පුතේ ඇයි උඹ හිඟා කන්නේ? කැමති නැද්ද ඇහුවා මේ දීපල ඔක්කොම අපේ කීවා. අර ඈතින් පේන සිටු මැදුර අපේ කීවා. ලස්සන දුවෙක් ඉන්නවා. විවාහ කරලා දෙන්නම් මේවා ඔක්කොම බලා හදාගෙන ඉඳපන් කීවා. හා මාමි කියෝ කැමති වුණා එකපාරට. දැන් ගින්න බෑන් ගිහිල්ලා නාවලා අර හඩු ගඳ යවලා අලුත් ඇඳුම් දීලා දැන් ලස්සන තරුණයෙක් වගේ පෙනුමට හදලා ගත්තා. හදලා ඉතරගෙන ආවා. ඇවිල්ලා දුව ළඟට ඇවිල්ලා කිව්වා දුවේ අන්තිම වතාවට මේකට කැමති වෙයන් කිව්වා. මේ තරුණයා එක්ක විවාහ වෙලා ජීවත් වෙන්න කිව්වා. ආයි අපි ඉල්ලන්නේ නැහැ කිව්වා. බෑ බෑ කියලා කියද්දි දෙමව්පියන්ගේ බල කිරීම නිසාම කැමති වුණා. දැන් ඔන්න තුන්වෙනි විවාහය. විවාහ වෙලා ටික දවසයි අර තරුණයා ඇවිල්ලා කිව්වා මාමේ කෝ මගේ අර තැටි. කෝ මගේ ඇඳුම් ටික. මෙයා එක්ක ජීවත් වෙනවට වැඩිය මට හොඳයි හිඟා කන එක කියලා අර ඔක්කොම සම්පත් දාලා පාරට බහැලා ගියා. කිසිම හේතුවක් නැහැ. එදා ඉසිදාසේ කල්පනා කරා මං වගේ නම් අවාසනාවන්ත පව්කාරියක් නැතුව ඇති. මං නම් ජීවත් වෙන්නේ නැහැ. සියදිවි හානි කරගන්නවා කියලා උඩු මහලට නැගලා පහලට පනින්න හදනකොට පහලින් දැක්කේ නන්දා කියලා භික්ෂුණියක් පාරේ පිණ්ඩපාතේ වඩින. කල්පනා කරා මැරෙනවට වඩා හොඳයි පැවිදි වෙනවා. දුවගෙන ගිහිල්ලා වැඳලා කිව්වා අනේ අපේ නිවසට වඩින්න කිව්වා. නිවසට වඩම්මලා දානි පූජා කරලා වැඳලා කිව්වා මට පැවිදි වෙන්න බැයි පුළුවන් කිව්වා. දැන් දෙමව්පියන්ට කිව්වා මට පැවිදි වෙන්න ඕනේ මට මේ මොකුත් වැඩක් නැහැ කිව්වා. නැත්නම් මම මැරෙනවා කිව්වා. දෙමව්පියෝ කල්පනා කරා මැරෙනවට වැඩිය හොඳයි පැවිදි වෙන්නේ කොහේ හරි පේන්න හරි ඉන්නවනේ. අනේ නම් පැවිදි යන්තුයි කියලා පැවිදි කරා. ඉසිදාසි පැවිදි වෙන්නේ ওই විදිහට. පැවිදි වෙලා භාවනා කරා මාස කීපයක් ඇතුළත
이르දි බල සම්පන්න ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. ඉසිදාසි රහත් භික්ෂුණිය. දවසක් භාවනා කරනකොට තමන්ම ආපස්සට බැලුවා මොකක්ද මට මේ වෙච්ච කරුමේ. මම මෙච්චර හොඳට පතිවෘතාව ආරක්ෂා කරගෙන හිටියා. ස්වාමි භක්තියෙන් ස්වාමියාට සැලකුවා. මං කිසිම වැරැද්දක් කරලා නැතුව ඇයි මට මෙහෙම වුණේ කියලා භාවනා කරනකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. පෙර ජීවිත ආපස්සට බලාගෙන ගියා. පෙර ජීවිත බලාගෙන යනකොට ආත්ම 7කට පෙර පිරිමි රන් කරුයි. හතරම් බඩු නිර්මාණය කරපු ඒ කාලේ හොඳ ධනවත් ලස්සන තරුණේ ආත්ම 7කට කලින්. ඒ තරුණ ජීවිතේ පුළුවන් තරම් සල්ලාලකමේ ගිහිල්ලා තරුණියන්ව හිතවත් කරගෙන අමාරුවේ දදා සල්ලාලකමේම ජීවත් වෙනවා. ඔන්න රැස් කරගත්ත භයානකම අකුසල. මරණින් මත්තේ ඔන්න බලන්න ආත්ම 7 එන හැටි. ඉසිදාසි රහත් භික්ෂුණිය ඔබේ නිවාසානුස්සති ඥාණයෙන් දකින්නවා තමන්ගේ ජීවිතය ආත්ම 7කට කලින් පිරිමි. වැරදි කාම සේවනයේ යෙදিলা රැස් කරගත් අකුසල විපාකයෙන් ඊළඟ ජීවිතයේ නිරේ දුක් විඳලා බොහෝ කල් අපායේ කර්මෙ ගෙවලා ඊළඟට අපායෙන් චුත වෙලා ආවා. වැඳිරියකගේ කුසක වඳුරු පැටියෙක් වෙලා ඉපදුන අපායෙන් උඩට ඇවිත්. මේ වඳුරු පැටිය පුංචි කාලෙම වඳුරු රැළේ වඳුරේ පුරුෂ නිමිත්ත සූරල දැම්මා කියලා. එතන පණුව ගහලා කුණු වෙලා මැරුණා. ඔන්න තිරිසන් ලෝකේ කාර්යය. දැන් වඳුරු පැටියා එතනම කුණු වෙලා පණුව ගහලා මැරුණා. මරණින් මත්තේ ඊළඟට ඉපදුනා වහු පැටියෙක් වෙලා එළදෙනකගේ කුසෙන් ඉපදුණා. ඔබ දන්න ඔය හරකුන්ගේ වැඩ ගන්නකොට කරාබනවනේ. දන්නවනේ. මේ හරකගෙන් වැඩ ගන්න වහු පැටියගේ කරාබන්න ගිහිල්ලා එතන කුණු වුණා. තුවාල වෙලා කුණු වුණා. කුණු වෙලා පණුව ගහලා මැරුණා. මැරිලා ඊළඟ ආත්මේ ඉපදුනා බూరు දෙනකගේ කුසෙන් බూరు පැටියෙක් වෙලා. බూරුවන්ගෙන් වැඩ ගන්නවනේ. ඒ වැඩ ගන්නකොට ඒ සත්තුන්ගේ කරාබනවා. කරාබනවා කියන්නේ උෂණ තලනවා. කර්මයි. ඊට සසරේ කරපු කර්ම ගෙවන්නේ එහෙමයි. ඔය වැරදි කාමසේවයේ ඊදුනහම ලැබෙන විපාක. කරාබනකොට එතනම කුණු වෙලා පණුව ගැහුවා. පණුව ගහලා මැරුණා. දැන් තිරිසන් ආත්ම 3ක්. එතකොට බලන්න ආත්ම 7කට කලින් පිරිමියෙක් හැටියට කරපු අකුසලයේ ඊළඟ ජීවිතේ නිරේට. ඊළඟ ජීවිතේ වතුරු පැටි. ඊළඟ ජීවිතේ වහු පැටි. ඊළඟ ජීවිතේ බూరు පැටි. ඒ ආත්ම 3ේම තිරිසන් සත්වයා මැරෙන්නේ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා. එහෙම මැරිලා ඊළඟට ආවා මනුස්ස ලෝකෙට. අන්න නිරේන් තිරිසන් ලෝකෙට ආවා. තිරිසන් ලෝකේ ආත්ම 3ක් දුක් විඳලා මනුස්ස ලෝකෙට එනවා. පිරිමියෙකුත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුංසකෙක්. ඔන්න උපත. රැස් කරගත්ත විපාකේ. ඒ ජීවිතේ අවුරුදු 30න් මැරෙනවා. දුක් විඳලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා නින්දා විඳලා ගුටි කාලා අන්ත දුක් විඳලා අවුරුදු 30න් මැරෙනවා. අවුරුදු 30න් මැරිලා ඊළඟ ජීවිතේ ඉපදුනා දුප්පත් පවුලක කාන්තාවක්. ඒ ජීවිතේ දෙමව්පියෝ ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව ණයකාරයෝ හිලව්වට ඇදගෙන යන්නේ දුව. ගෙනහිල්ලා බැල මෙහෙවරකම් කරලා අන්ත දුක් විඳලා ඒ ජීවිතේ මැරෙනවා. මරණයටපත් වෙලා ඊළඟ ජීවිතේ තමයි ඉසිදාසි වෙලා ඉපදුනේ. ඔන්න 7 වෙනි ආත්මය. ඉසිදාසි බොහෝම ධනවත් පවුලක ලස්සන දරු. හැබැයි විවාහයක් හරියන්නේ නැහැ. අර පෙර සසරේ කරපු කර්ම විපාකේ පස්සෙන් එන හැටි.